හැමෝම අපෙන් අහලා තිබුණා න්‍යෂ්ටික බලාගාරයක් වැඩ කරන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද න්‍යෂ්ටික බලාගාරයක් මගින් විදුලිය නිපදවන්නේ කියන කාරණාව. මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් වුණාට අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට සරලව මේක පැහැදිලි කරගමු. ඉස්සෙල්ලාම න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ කොටස් 4කින් සමන්විත පද්ධතියක්. මේ පද්ධතියට න්‍යෂ්ටික ප්‍රතික්‍රියකයක් එහෙම නැත්නම් නියුක්ලියර් රියැක්ටර් එකක්, ජල තාපකයක්, ටර්බයින් එකක් සහ ජෙනරේටර් එකක් අයිති වෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරද්දී අපි පොඩි කාලේ සෙල්ලම් කරපු හුමාල බෝට්ටුව ඔබට මතකද? අන්න ඒ ක්‍රියාවම තමයි මෙතනදිත් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ජලය අධික තාපයකට රත් කරලා ඒ මගින් හුමාලය නිපදවලා ඒ හුමාලය මගින් ටර්බයින් එකක් කරකවන එක තමයි මෙතනදී මූලික ක්‍රියාවලිය. අපි දැන් බලමු මේක කොහොමද සිදුවෙන්නේ කියලා පියවරෙන් පියවර. පළවෙනියටම මේ ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ නියුක්ලියර් රියැක්ටර් එක. මේ රියැක්ටර් එකේ ප්‍රධාන වැඩේ තමයි අධික තාපයක් නිපදවීම. අපි බලමු කොහොමද මේ තාපය නිපදවන්නේ කියලා. මෙතනදී තාපය නිපදවන්න භාවිතා කරන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනය කියන ක්‍රමය. මොකද්ද මේ න්‍යෂ්ටික විඛණ්ඩනය කියන්නේ? මෙතනදී කරන්නේ යුරේනියම් කියන මූලද්‍රව්‍යවල තියෙන පරමාණු එකින් එක වෙන් කිරීමෙන් ශක්තිය නිපදවා ගැනීම. මේ මිතන්න ඕනෑම ද්‍රව්‍යයක් හැදිලා තියෙන්නේ යම් කිසි මූලද්‍රව්‍යකින් හෝ මූලද්‍රව්‍ය කීපයක් එකතු වෙලා. මේ මූලද්‍රව්‍ය ඇතුලේ තියෙන කුඩා අංශු වල තියෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. මේවා හරි සමාන විදියට බැඳීමකට ලක් වෙලායි තියෙන්නේ. මේ විදියට බැඳිලා තියෙන තැනකට පිටතින් නියුට්‍රෝනයක් එකතු කරොත් ඒක විශාල ශක්තියක් පිට කරමින් මේ අංශුව නියුට්‍රෝන සහ ප්‍රෝටෝන බවට බෙදීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ අංශුව කුඩා කොටස් වලට කැඩී යාමකට ලක් වෙනවා. මෙහෙම කැඩෙනකොට එතනින් ඉවත් වෙන නියුට්‍රෝන තවත් අංශුවක් එක්ක ගැටීමෙන් ඒ විදිහටම ඒ අංශුවත් කැඩීමට ලක් වෙනවා. මේ විදිහට මේ ළඟපාත තියෙන අංශු සියල්ලම වෙන්වීමට ලක් වෙනකොට මෙතන විශාල ශක්තියක් එහෙමත් නැත්නම් විශාල තාපයක් නිපදවනවා. ඇත්තම කිව්වොත් න්‍යෂ්ටික බෝම්බයක සිදුවෙන්නේත් මේ වගේම මීට වඩා බරපතල ප්‍රතික්‍රියාවක්. ඉතින් මේ නිපදවන තාපය මේ රියැක්ටර් එක ඇතුලේ එකතු වීමකට ලක් වෙනවා. හරි. දැන් තාපය නිපදවීම කරලා අවසන්. දැන් තියෙන්නේ මේ තාපය භාවිතා කරලා ජලය රත් කරලා හුමාලය නිපදවා ගන්න. මේක කරන්නේ මේ ළඟම තියෙන ජල උදුනකට මේ තාපය යැවීමෙන්. රියැක්ටර් එක ඇතුලේ නිපදවන තාපය ඒක ඇතුලෙන් ගලාගෙන යන ජලය මගින් ඊටාම ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. මේ ජලය පසුව ජල උදුනකට ගෙනියලා ඒ උදුන ඇතුලේ තියෙන ජලයත් රත් කිරීමට ලක් කරනවා. මේක හරියට වාහනයක එන්ජිම ඇතුලේ තියෙන රස්නේ නිසා රේඩියේටර් එකේ තියෙන වතුර රත් වෙනවා වගේ වැඩක්. දැන් මේ උදුල ඇතුලේ තියෙන ජලය සෙල්සියස් අංශක 320ට වගේ රත් වීමකට ලක් වෙනවා. එහෙම රත් වෙනකොට මේ ජලය මේ උදුන ඇතුලේ හුමාලය බවට පරිවර්තනය වෙනවා. මේ හුමාලය පිට වෙන්න තැනක් නැති නිසා මේ උදුන ඇතුලේ විශාල පීඩනයක් ඇති වෙනවා. මෙන්න මේ හුමාලය ඊළඟට ඊටා කුඩා ශක්තිමත් නලයක් මගින් වේගයෙන් ටර්බයින් එකක් පැත්තට යවනවා. දැන් මේ හුමාලය හරියට නිකන් කේතලයක් රත් වෙනකොට කේතලයේ කටෙන් හුමාලය පිට වෙනවා වගේ ඊට වඩා ගොඩාක් වැඩි වේගයකින් මේ නලයෙන් පිටවීම සිදු වෙනවා. මේ නලයේ කට ළඟටම ටර්බයින් එකක් එහෙමත් නැත්නම් පෙති හයි කරපු විශාල රෝදයක් හයි කරලායි තියෙන්නේ. මෙන්න මේ හුමාලය මේ ටර්බයින් එකේ වැදිලා වේගයෙන් මේ ටර්බයින් එක කැරකවීමට ලක් කරනවා. මේ ටර්බයින් එක දැන් ඇක්සල් එකක් මගින් ජෙනරේටර් එකකට සම්බන්ධ කරලායි තියෙන්නේ. ඒ කියන්නේ වාහනයක එන්ජිමෙන් රෝදය කරකවනවා වගේ මේ ටර්බයින් එකෙන් අර ජෙනරේටර් එක කරකවීමට ලක් කරනවා. මේ ජෙනරේටර් එක කරකවීමෙන් අධික විදුලි බලයක් නිපදවීම සිදු කරනවා. දැන් මේ රත් වුණු ජලය නැවත විශාල චිමිනියක් හරහා යවලා නැවත සීතල කිරීමකට ලක් කරනවා. ඊට අමතරව අර හුමාලය මේ චිමිනියේ ඉහළින් වායුගෝලයට නිකුත් කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ න්‍යෂ්ටික බලය යොදවාගෙන විදුලි බලය නිපදවන්නේ. ඇත්තම කිව්වොත් මේ විදිහට තමයි ඔය න්‍යෂ්ටික සබ්මරීන් සහ නැව් එහෙමත් වැඩ කරන්නේ. ඒ වගේ ජෙනරේටර් එකක් වෙනුවට එන්ජින් එකක් තමයි ටර්බයින් එකට හයි කරලා තියෙන්නේ. ඉතින් අපි මේක මෙහෙම කතා කරාට ඊටාම සංකීර්ණ වියදම් සහගත ක්‍රියාවලියක්. ඒ වගේම පොඩ්ඩක් එහෙම වුණොත් ජීවිත ගණනාවක් නැති වෙන්න පුළුවන් විශාල ප්‍රපිරිම් වුණත් ඇති වෙන්න අවස්ථා තියෙනවා. ශ්‍රී ලංකාවෙත් මේ වගේ එකක් හදන්න හොයලා බලලා තියෙනවා කියලා පසුගිය කාලේ කතා වුණා. ඉතින් මේ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. ඒ වගේම මේ වගේ තවත් වටිනා වීඩියෝස් බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න. මේ NC Insights Hub